Hello guys, කොහොමද ඔයගලන්ට? මම මේ වීක් එකේ මගේ ෆස්ට් කර්ල් හෙයා කට් එක කරගත්තා. ඒ කියන්නේ මට තියෙන නැචරල් කර්ල් හෙයා එකක්. ඒකට මම කවදාවත් මීට කලින් කර්ල් හෙයා කට් එකක් කරගෙන නැහැ. ඒ කියන්නේ ඩ්‍රයි හෙයා කට් එකක් කරගෙන නැහැ. මීට කලින් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ ඊළඟ කරන හෙයා කට් එකක්ම තමයි. මම හෙයා කට් එක කරගත්තේ කර්ලි වෙන්ස කියලා තියෙන බලවත්තේ හෙයා සලෝන් එකකින්. ඒකේ ඉන්න හෙයා ඩ්‍රෙසර් හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයා ඔයගලන්ට පුළුවන් එයාව බුක් කරගන්න Instagram එකේ කර්ලි වෙන්ස කියලා සර්ච් කරොත් ඔයගලන්ට එයාගේ ප්‍රොෆයිල් එක හම්බෙනවා. ඒක through එයාගේ වෙබ්සයිට් එකේ ඔයගලන්ට පුළුවන් මේ එයාව බුක් කරලා අපොයින්ට්මන්ට් එකක් ෂෙඩියුල් කරගෙන ඔයගලන්ගේ කස්ටමයිස් කර්ල් හෙයා කට් එක කරගන්න. ඇත්තටම එයා හොඳ සර්විස් එකක් දෙනවා. එයාට කර්ල්ස් ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. මම මේ දැන් සලෝන් එකට යන ගමන් ඉන්නේ. මගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ 12ට. හැබැයි මම ගෙදරින් 11:20 වගේ පිටත් වුණා. දැන් මම යන ගමන් තමයි ඉන්නේ. කලේ අයකත් තියෙන අපේ ලොකුම ස්ට්‍රගල් එක හෙයා එකේ තියෙන ෆ්‍රිසිනස් එක. මේ ෆ්‍රිසිනස් එක මේන්ටේන් කරන්න පුළුවන් හොඳම සොලියුෂන් එක තමයි 3 to 4 months අනිවාර්යයෙන්ම හෙයා කට් එකක් ගන්න. ඒ කියන්නේ half inches වත් කොණ්ඩෙන් කපලා අයින් කරන්න. නැත්තම් වෙන්නේ අර අගැස්ස පැලිලා තියෙන ස්ප්ලිට් එන්ඩ් එක කොණ්ඩේ මුලට වෙනකම් පුපුරු යනවා. එහෙම වුණොත් අපේ කොණ්ඩේ තියෙන හෙල්දිනස් එකක් නැති වෙනවා. ඒ වගේම ෆ්‍රිසි වෙන්න බලනවා අපේ කොණ්ඩේ ඉක්මනටම. මේ වෙනකොට මම සලෝන් එකට ගිහිල්ලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ කැලිගේ සලෝන් එක හරිම ලස්සනයි. මාර කාම් රිෆ්‍රෙෂින් වයිබ් එකක් තියෙන සලෝන් එකේ. කැලිම විනාඩි 15ක් විතර මගේ කොණ්ඩේ හොඳට ඉන්ස්පෙක්ට් කරා. ඒ කියන්නේ ඩැමේජ් ඒරියා එක අයිඩෙන්ටිෆයි කරා. මගේ කර්ල් ගෝල්ස් මාත් එක්ක කතා කරා. හෙයා එකට වෙන්න ඕන ට්‍රීට්මන්ට්ස් ගැන කතා කරා. ඒව ගැන කතා කරලා තමයි අපි කට් එකට මූව් ඔන් උනේ. මම කැලිගෙන් ඉල්ලුවේ මට ලෙන්ත් එක පුළුවන් තරම් තියන්න. කර්ටන් බෑන්ඩ්ස් උනේ මීඩියම් ටු ලොං ලේයර්ස් වොලියුම් එක වැඩි වෙන විදිහට මට කට් එක කරලා දෙන්න කියලා තමයි මම කැලිගෙන් ඉල්ලුවේ. කට් එක ඉවර වෙනකොට හෙයා එකට කොච්චර වොලියුම් එකක් ඇඩුණාද කියලා මටම ෆීල් වුණා. ඒ කියන්නේ මට දැනෙනවනේ කොණ්ඩේට කොච්චර බරක් එකතු වෙනවද කියලා ලේයර්ස් වලින්. ඒක මටම දැනුණා. ඒ වෙනකොට මට මාර හැපි මගේ කොණ්ඩේ ගැන. කට් එක ඉවර වෙලා හෙයා එක වොෂ් කරන ස්ටයිලින් පාර්ට් එකට කලින්. තව කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. කැලිගේ සලෝන් එකේ කැලි යූස් කරන්නේ කර්ලි හෙයා ප්‍රොඩක්ට්ස් විතරයි. කොණ්ඩේ වොෂ් කරන්න, ස්ටයිල් කරන්න මේ හැම ස්ටෙප් එකකටම යූස් කරන්නේ කර්ලි ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට්ස් විතරයි. කර්ලි අයක කොච්චර ලස්සන වුණත් ඒ ලස්සන අන්ලොක් කරගන්න බැරි වෙනවා අපි අපේ කර්ලි අයක හරියට මේන්ටේන් කරන්නේ නැත්තම්. ඒ කියන්නේ කොණ්ඩේ වොෂ් කරන තැන ඉඳලා මාරම ලොකු ප්‍රොසෙස් එකක් කර්ලි අයක කියන්නේ පාවිච්චි කරන්න ඕනේ ප්‍රොඩක්ට්ස්, ඒවා හරියට කොහොමද යූස් කරන්නේ, ඒ වගේම කොණ්ඩේ කොහොමද ඩ්‍රයි කරන්නේ, කොණ්ඩේ ඩ්‍රයි කරාට පස්සේ තමයි හොඳම පාර්ට් එක පටන් ගන්න. ඒ කියන්නේ ස්ටයිලින් හරියටම මොනවාද ඇප්ලයි කරන්න ඕනේ, ක්‍රීම් බේස්ඩ් ප්‍රොඩක්ට්ද යූස් කරන්නේ, ජෙල් බේස්ඩ් ප්‍රොඩක්ට්ස්ද, මූස් එකක් පාවිච්චි කරනවද, මේ වගේ ප්‍රශ්න කර්ලි හෙයා එකක් තියෙන අපි හැමෝටම තියෙනවා. මේකට අපිට හොඳටම නොලෙජ් එකක් ගන්න පුළුවන් කෙනෙක් තමයි කැලි. ඔයගලන්ටත් මම රෙකමන්ඩ් කරනවා. ඔයාට කර්ලි හෙයා එකක් නම් තියෙන්නේ. ඔයාට ආසයි නම් ඔයගේ කර්ල්ස් එන්හෑන්ස් වෙන විදිහට කට් එකක් කරගන්න, හොඳ කර්ල් එඩියුකේෂන් එකක් ගන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔයගලන් විසිට් කරන්න ඕන කෙනෙක් තමයි හොඳ වෙල් එක්ස්පීරියන්ස් කර්ලි හෙයා ස්පෙෂලයිස්ඩ් හෙයා ඩ්‍රෙසර් කෙනෙක්. මොකද ඒගොල්ලන්ට විතරයි තේරෙන්නේ අපේ කොණ්ඩේට කොහොමද හොඳ ට්‍රීට් කරන්න ඕනේ, අපේ කොණ්ඩේට කොහොමද හොඳ කට් එකක් දෙන්නේ. ඒව තේරෙන්නේ ඒක ගැන ස්පෙෂලයිස්ඩ් හෙයා ඩ්‍රෙසර් කෙනෙක්ට විතරයි. මම ඕගොල්ලන්ට රෙකමෙන්ඩ් කරනවා. ඔයාලට තියෙන්නේ කර්ලි හෙයා එකක් නම්, වේවි හෙයා එකක් නම්, මුකුත්ම ෆර්මින්ග්ස් ස්ට්‍රේට්නින් කරපු නැති වේවි කර්ලි හෙයා එකක් නම් තියෙන්නේ, you must visit a good curly hairdresser. මේ වෙනකොට මගේ කර්ල් සෙට් කරලා ඉවරයි. මට මාරම සතුටුයි මගේ අලුත් ලුක් එක ගැන කොණ්ඩේ. ඒ කියන්නේ කර්ල්ස් මාර විදිහට ඩිෆයින් වෙලා තියෙනවා. හොඳ වොලියුම් එකක් ඇඩ් වෙලා තියෙනවා. කර්ල්ස් හොඳට බවුන්ස් වෙනවා. මට මාරම හැපි. මම මාර ග්‍රේට්ෆුල් වෙනවා මේ හෙයා කට් එක කරන්න ඩිසයිඩ් කරපු එක ගැන. ඕගලන්ටත් තියෙන කර්ලි හෙයා එකක් නම් අනිවාර්යයෙන්ම ඩ්‍රයි කට් එකක් try out කරලා බලන්න. ඕගලන්ගේ කොණ්ඩේට අලුතෙන් එකතු වෙන ලුක් එක ගැන ඔයගලන්ට මාරම සැටිස්ෆැක්ෂන් එකක් හම්බෙනවා එකකින්. ඉක්මනට මේ වගේ වීඩියෝ එකක් කරන් ආයෙත් එන්නම්. Thank you for watching.